මේ ඉන්නේ සෙරියා කුමරිය. ඇෂ්ලික් රාජධානියේ ඩේවිඩ් රජුගේ සහ රජිනගේ දියණියයි. මේ කුමාරි ගොඩක් නපුරුයි. ඇය නිතරම ඇයගේ සේවකයින්ට බනිනවා. මොකක්ද ඒ කරන්නේ? තමුන් නමුඩාය. අපේ දුව ගොඩක් නපුරුයි. සමහර විට අය විවාහ කරනොත් හරිය. රජතුමා කුමාරිට ගැලපෙන කුමාරයෙක් හොයාගන්න ලොකු භෝජනසයක් පැවැත්වුවා. ඉතින් ක්ලිෆර්ඩ් කුමරු කුමරිය විවාහ කරගන්න කැමති වුණා. මම ඔයාට ආදරේ. ඔබ මා සමග විවාහ වෙන්නකද? මට ගැලපෙන්නේ නේ. තමුන්ගේ තත්වය ගැන හිතලා කතා කරනවා. මෝඩේ. මට නම් හිතා ගන්න බෑ. ඇය කටවත් කිව්කෙන්නේ නේ. අනේ මන්දා මොනවා කරන්නද කියලා. රජතුමනි කැල ගුහාවක මායාකාරියක් ඉන්නවා. සමහර විට ඇයට පුළුවන් වෙයි කුමරිය. එන අපි එන කරමු. දු ඔයා මොයි බ්ලොසම් මායාකාරියෝ. ඒ මොකට තාත්තේ? ඔයා යන්නකෝ. හරි. ඉතින් රාජකුමාරි මායාකාරී මුණ ගැසීමට ගියා. ඉතින් කුමලිය මායාකාරිය ළඟට ගිහිල්ලා මායාකාරිය සමග කතා කරා. කුමරිය ගමට යන්න. ඊට පස්සේ වෙන දේ බලා ගන්න පුළුවන්. ඉතින් කුමරිය මායාකාරී කිව්වා විදියටම මේ ගමට යන්න ගියා. නවතන් ඔබ මම සමග විවාහ වෙන්න ඕනේ. පිස්සුද මට බා. එක්කෙනෙක් මගෙන් විවාහ වෙන්න අහුවා. ඉතින් ඔබ විවාහ වෙන්න ඕනේ. මම ඔබ සමග විවාහ වෙන්න කැමතියි. ඒක හොඩේ. ඉතින් කුමරිය අකමැත්තෙන් වුණත් මායාකාරී කිව්ව දේ කරන්න ඕන නිසා අර දුප්පත් කොල්ලා සමග විවාහ වෙන්න තීරණය කරා. ගිහිල්ලා කෑම හදන්න. ඒකවත් හරියට කරන්න. හොඩේ. මෙයා කන්න පුළුවන්ද? ඔය හැටියට ජොබ් එක ගන්න. මොකක්ද මේ කරන්න එනවා යන්න? සෝරි මැඩම්. අනේ මම මහ මෝඩ වැඩක් කරේ. අනේ මට තවත් ඉඳින්න බැහැ මම යනවා. ඉතින් කුමාරි නැවතත් මාලිගයට ගියා. අනේ මට සමාව වෙන්න මගේ කෝපය නිසා තමයි මේම වුනේ. යන්න අඩු මාරු කර. දුව යන්න. ඔයා ගිහිල්ලා ක්ලිෆර්ඩ් කුමරු මුණ ගැසෙන්න. හරි තාත්තේ. ඉතින් කුමරිය ක්ලිෆර්ඩ් කුමරුගේ මාලිගයට පිටත් වුණා. මම යන්නම්. අනේ මන්ද කුමාරයා මං ගැන මොනවා හිතයිද කියලා. මට සමා වෙන්න කුමරුනි. ඒකට කමක් නෑ. මට ඔයාට දෙයක් පෙන්වන්න තියෙනවා. මොනවා මොකක්ද මෙහෙ කරන්නේ? අර දුප්පත් කොල්ල මං. Now you are good princess. I'm very happy. ඉතින් සෙරිය කුමරිය සහ ක්ලිෆර්ඩ් කුමරු විවාහ වුණා. ඔවුන් ආදරයෙන් ජීවත් වුණා.